දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ සල්ෆර්. ඔයගොල්ලෝ අහලා තියෙනවා ගෙන්දගම් කියලා. ගෙන්දගම් කියලා හඳුන්වන මූලද්‍රව්‍ය සල්ෆර්. එතකොට සල්ෆර් ස්ෆටික ආකාර, අස්ෆටික රූපී ආකාර තියෙනවා. ස්ෆටික ආකාරය කහ පාටයි. ස්ෆටික රූපී ආකාරය කහ පාටයි. අස්ෆටික ආකාරය සුදු පැහැති. බහුරූපී මූලද්‍රව්‍ය. එතකොට සල්ෆර් වල විශේෂ ගුණය තමයි කහ පාට සල්ෆර්, ස්ෆටික ආකාර සල්ෆර් ජලයේ අද්‍රාව්‍යයි. ජලයේ දිය වෙන්නේ නැහැ. සල්ෆර් දියවන ද්‍රාවකය දරුවනි ඔබට මතකද? සල්ෆර් දිය කළ හැකි ද්‍රාවකය කාබන් ඩයිසල්ෆයිඩ්. කාබන් ඩයිසල්ෆයිඩ්. සල්ෆර් වල රසායනික ගුණ ටිකක් කතා කරමු අපි. සල්ෆර් දහනය වෙන්නේ නිල් දැල්ලක් සහිතව. නිල් දැල්ලක් සහිතව සල්ෆර් දහනය වෙනවා. සල්ෆර් වාතයේ ඔක්සිජන් දහනය කළාම ඇදෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් පුතාලා අහලා ඇති අම්ල වැස්ස ඇති කරන්න පුළුවන් වායුව. අම්ල වර්ෂාව ඇති කරන්න දායක වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. ඒතකොට ඒක අපි දැනගන්න. සල්ෆර් වල ප්‍රයෝජන මොනවද? පුතාලා දන්නවා රබර් වල්කනයිස් කරන්න සල්ෆර් යොදා ගන්නවා. රබර් වල්කනයිස් කරලා රබර් සෑදීමට යොදා ගන්නවා. සල්ෆියුරික් අම්ලය නිපදවීමට. වයින් බියර් වගේ දේවල් වල දිලීර නාශකයක් ලෙස සල්ෆර් යොදා ගන්න අවස්ථා මතක් කරන්න. සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනයේට තව රබර් වල්කනයිස් කරන්න දිලීර නාශකයක් ලෙස. තව ගිනි කූරු, වෙඩි බෙහෙත්, රතිඤ්ඤා වගේ ආදී දේවල් වල සල්ෆර් අඩංගුයි. ඒතර අපි අද සාකච්ඡා කරගෙන යන්නේ නයිට්‍රජන් සහ සල්ෆර් පිළිබඳව. කලින් වීඩියෝ එකේ නයිට්‍රජන් කතා කළා, අද වීඩියෝ එකේ සල්ෆර්. ඒතර මේ සාකච්ඡාවේ අපිට මගහැරුණු දෙයක් ඔබට මතක ඇති පුතාලට සමස්ථානික. මේ වීඩියෝ දර්ශනය ඔබ පිළිවෙලට නැරඹීමෙන් බලන්න සමස්ථානික මගහැරුණා. සමස්ථානික කියන්නේ මොකද පුතාලා? සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍ය. එකම මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංක සමානයි, ස්කන්ධ ක්‍රමාංක අසමානයි. එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධය වෙනස් පරමාණු. මේ රසායන විද්‍යා පාඩම් මාලාව වීඩියෝ දැනට 4ක් අපි දාලා තියෙනවා. මම හිතන්නේ මේ 5 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ පිළිවෙලට ඔබ නරඹලා ළඟ පොතක් තියාගෙන මේ සාකච්ඡා කරන කරුණු කෙටියෙන් සටහන් කරගෙන පාඩම් කළොත් අපිට සාමාන්‍ය පෙළ විභාගයට එමින් ලෑස්ති වෙන්න පුළුවන්. මේක අපේ රටේ ඉන්න දරු පිරිස වෙනුවෙන් දරුවන් මේ දවස්වල නිවෙස්වල ඉඳලා තමන්ගේ කාලෙන් මේ ප්‍රශ්නේ ඉක්මනින්ම ඉවර වෙනවා. ඒ ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙයි. අපි ගෙදර ඉඳගෙන පුනරීක්ෂණයක් කරන්න නොමිලේම ඔබට ගෙදරට ඇවිල්ලා කරන YouTube වැඩසටහන. මේක අපි අඛණ්ඩව ඔබට සේවයක් ලෙස මේක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.